අද අපි ආවේ එංගලන්තේ ඩෝසෙට් ප්‍රදේශයේ පිහිටි ඉතාම සුන්දර සහ ඉතිහාසයෙන් පිරුණු කෝෆ් කාසල් බලන්න. මේ තැන මුලින්ම දැක්ක මොහොතේම මට හිතුනේ හරියට අතීතයට ගමන් කළා වගේ හැඟීමක්. කෝෆ් කාසල් කියන්නේ එංගලන්තේ ඉතාම වැදගත් මධ්‍යකාලීන බලකොටුවක්. මේ බලකොටුව 11 වෙනි සියවසේදී විලියම් ද කොන්කර් විසින් ඉදිකරන ලද රාජකීය ආරක්ෂක බලකොටුවක්. අදටත් මේ ස්ථානයට අවුරුදු 10කට ආසන්න ඉතිහාසයක් තියෙනවා. ඒත් මේ ස්ථානයේ කතාව ඊටත් වඩා පැරණි. ක්‍රිස්තු වර්ෂ 978 දී එඩ්වර්ඩ් ද මාර්ටර් රජු මේ ස්ථානයේදී ඝාතනය වූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ නිසා මේ ස්ථානයේ ලස්සන නටබුන් කීපයක් තැනක් විතරක් නෙමෙයි, එංගලන්තයේ ඉතිහාසය වෙනස් කළ වැදගත් සිදුවීම් රැසකටම සාක්ෂි දරන ස්ථානයක්. පසු එංගලන්ත සිවිල් යුද්ධය පැවති කාලයේ මේරි බැංක්ස් ආර්යාව ඉතාම සුළු පිරිසක් සමග මේ බලකොටුව නිර්භීතව ආරක්ෂා කරලා තියෙනවා. නමුත් අවසානයේදී ඒ සතුරු හමුදා අතට පත් වෙලා තියෙනවා. නැවත යුද්ධ කටයුතු සඳහා භාවිතා කළ නොහැකි වන ලෙස බලකොටුව විනාශ කරන්න ලැබිලා තියෙනවා. අද අපි දකින්නේ ඒ ඉතිහාසය නිහඬව කියා දෙන නටබුන්. වර්තමානයේ මේ ස්ථානය නැෂනල් ට්‍රස්ට් මගින් ඉතා හොඳින් සංරක්ෂණය කරමින් පවත්වාගෙන යනවා. ඒ නිසා අද අපිටත් මේ අගනාවුරුමේ රැක බලා ගන්න පුළුවන් අවස්ථාව හැදිලා තියෙනවා. මම පුංචි කාලේ ඉඳන්ම ස්වභාව සෞන්දර්යය වගේම පුරාණ ස්ථාන ගවේෂණය කරන්න හරිම ආසයි. ඒක අද මගේ ජීවිතේ ලස්සන පුරුද්දක් වෙලා. මේ වගේ තැන්වල ඇවිදින හැම මොහොතකම මට දැනෙන්නේ ඉතිහාසයේ මගේ ඇස් ඉදිරියේ ජීවමාන වෙනවා වගේ හැඟීමක්. මේ බලකොටුව වටා විහිදී තිබෙන හරිත කඳු, පිරිසිදු සුළඟ, නිහඬ පරිසරය සහ ඈතට විහිදෙන දර්ශන හිතට ගෙනෙන්නේ පුදුමාකාර සැනසීමක්. මේ වගේ තැන්වලට ආවම ජීවිතේ කාර්යබහුලත්වයේ මොහොතකට අමතක වෙනවා. ඒත් මේ ගමනේ ලස්සනම දේ තමයි මේ හැම අත්දැකීමක්ම මගේ සැමියා සහ අපේ පුංචි දුවණිය එක්ක බෙදා ගන්න ලැබීම. අපි එකට ගමන් කරන හැම තැනක්ම අපේ ජීවිතේට තවත් ලස්සන මතකයක් එකතු කරනවා. කෝෆ් කාසල් කියන්නේ නටබුන් වූ බලකොටුවක් විතරක් නෙවෙයි. ඒක ඉතිහාසය, ස්වභාව සෞන්දර්යය සහ පවුලේ ආදරණීය මතකයන් එකට බැඳුණු අපූර්ව ස්ථානයක්. මේ වගේ තවත් විශේෂ තැන්, සුන්දර තැන් ගවේෂණය කරන්නයි අපේ ඉදිරි බලාපොරොත්තුව. ඉතින් මේ බලාපොරොත්තුවත් එක්ක අද අපේ මේ සුන්දර ගමන මෙතනින් අවසන් වෙනවා. ඉදිරි හැම දවසකම මේ වගේ සුන්දර තැන් බලන්න සහ ඒ දේවල් ඔබට පෙන්වන්න අපි සූදානමින් ඉන්නවා. ඉතින් හැම දිනාටම සුබ දවසක්.